ඔයාගේ කිචන් එකෙත් MSG පාවිච්චි කරනවද? ඔයා chef කෙනෙක් නම් MSG එහෙම නැත්නම් මොනෝසෝඩියම් ග්ලූටමේට් ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. ඉතින් chef කෙනෙක් නොවුනත්, ගෙදරක ඉන්න ගෘහණියක් වුණත්, කෑම හදන කෙනෙක් වුණත්, කෑම කන කෙනෙක් වුණත් මේ MSG ගැන දැනුවත් වෙලා ඉන්නවනම් වඩා හොඳයි. MSG වල කතාව ආරම්භ වෙන්නේ 1908 දී. ජපාන් ජාතික විද්‍යාඥයෙකු වුණ කිකුන ඉකෙඩා කියන විද්‍යාඥයාගේ අද්විතීය සොයා ගැනීමත් එක්ක 1908 වර්ෂය වෙනකන් ලෝකය හඳුනගෙන තිබුණේ ප්‍රධාන රස වර්ග 4ක් විතරයි. ඒ ප්‍රධාන රස වර්ග 4ට පැණි රස, ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස අයත් වෙනවා. ඉතින් මේ ප්‍රධාන රස වර්ග 4ට අමතරව සැර රස, සිසිලන රස, මේද රස, ලෝහමය රස වැනි තවත් විශාල රස වර්ග අපේ දිවට දැනෙනවා. ඉතින් ඒ කොහොම වුණත් ප්‍රධාන රස වර්ග විදියට හඳුන්වනු ලැබුවේ මම අර මුලින් කියපු රස වර්ග 4. 1908 දී කිකුන ඉකෙඩා කරපු ඒ අද්විතීය සොයා ගැනීමත් එක්ක පස්වෙනි ප්‍රධාන රසයත් ලෝකයට හඳුන්වා දෙනු ලබනවා. කිකුන ඉකෙඩා කොම්බුඩැෂි කියන ජපන් මුහුදු පැලෑටි සුප් එකේ තියෙන මේ අද්විතීය රසය ගැන අධ්‍යයනය කරන්නට පටන් ගන්නවා. ස්වාභාවික ඇමයිනෝ අම්ලයක් වෙන ග්ලූටමික් අම්ලය මේ අද්විතීය රසයට හේතුවක් කියලා ඉකෙඩා හඳුන්වා ගන්නවා. අලුතෙන්ම හොයාගත්ත මේ පස්වෙනි රසය උමාවින් කියලා හඳුන්වනවා. වැඩි කල් යන්න කලින් ඉකෙඩා විසින් හොයාගත්ත මේ ග්ලූටමික් අම්ලයට අපි එදිනදා ජීවිතයේදී භාවිතා කරන ලුණු වල තියෙන සෝඩියම් එකතු කරලා අලුත්ම නිෂ්පාදනයක් හදනවා. අන්න ඒ හදපු නිෂ්පාදනය මොනෝසෝඩියම් ග්ලූටමේට් හෙවත් MSG කියලා හඳුන්වනවා. ඉකෙඩා විසින් හොයාගත්ත ඒ ග්ලූටමික් අම්ලය ස්වාභාවික පරිසරයේ බොහෝ අමුද්‍රව්‍ය වල තියෙනවා කියලා පසු කාලිනව හොයාගන්නවා. ඉතින් තක්කලි වල, මස් මාළු වල, චීස් වල, හතු වල, මුහුදු පැලෑටි වල ආදී වශයෙන් විශාල ආහාර ප්‍රමාණයක ස්වාභාවික මේ ග්ලූටමික් අම්ලය අන්තර්ගත වෙලා තියෙනවා. යෝගට්, විනාගිරි හෝ සොයා සෝස් නිෂ්පාදන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් අපිට MSG හදන්න පුළුවන්. එම ක්‍රියාවලියේදී සීනි, මඤ්ඤොක්කා, එරුඟු වැනි කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරය සමග පැසවීමට ලක් කරනවා. ඉන්පසු සීනි ග්ලූටමික් අම්ලය බවට පත් කළ හැකි නිශ්චිත බැක්ටීරියාවක් එයට එකතු කරනු ලබනවා. ග්ලූටමික් අම්ලය පිරිපහදු කර සෝඩියම් සමග ඒකාබද්ධ කරනවා. අවසාන නිෂ්පාදනයේ විදිහට එළියට එන ඒ සුදු පාට ක්‍රිස්ටල් MSG කියලා අපි හඳුන්වනවා. ගොඩ කාලයකට කලින් ලංකාවේ භාවිතා කරපු අජිනෝමෝටෝ ඔයාලට මතක ඇති. අන්න ඒ අජිනෝමෝටෝ MSG තමයි. MSG වලින් කරන්නේ අපේ දිවේ තියෙන උමාමි රසයට සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය කිරීමයි. 1950 1960 දශක වෙනකොට මේ MSG භාවිතය ඉතාමත් බහුල ලෙස චීනය, ජපානය ඇතුළු රටවල සිද්ධ වෙන්න පටන් ගත්තා. ඊට සමගාමීව යුරෝපයට මේ MSG ව්‍යාප්ත වුණා. ඉන්පසු දශක කිහිපයක් MSG සෞඛ්‍යයට අහිත කරයිද කියලා මතභේදාත්මක ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිස්සාරණය කරන MSG අති බහුතරයකට ආරක්ෂිත බව සෞඛ්‍ය සංවිධාන වලින් අවධාරණය කරා. පිළිකා ඇතුළු හානිකර බෝනවන රෝග ඇති කිරීමට MSG වලට හැකියාවක් නැහැ කියලත් මේ පරීක්ෂණ වලින් හොයාගත්තා. MSG ආහාරයට ගැනීමෙන් පසු හිස රදය, ඇඟේ දැවිල්ල, ඇඟ රතු වීම වැනි සුළු අසාත්මිකතා පෙන්නුවත් ඒවා ලුණු වැඩියෙන් ආහාරයට ගත්ත කෙනෙක්ට සිදුවන අසාත්මිකතා හා සමාන දෙයක් ලෙස හඳුනාගත්තා. MSG ආරක්ෂිතයි කියන ප්‍රධාන සංවිධාන වලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය, යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය හඳුන්වන්න පුළුවන්. නමුත් පසුගිය දශක කිහිපය තුළ සිදුවුණු ඒ ආందోලනාත්මක ප්‍රශ්නය නිසා දැනට ශ්‍රී ලංකාවේ MSG භාවිතය ඉතාමත් අඩු මට්ටමක තමයි පවතින්නේ. තරුපන්තියේ හෝටල් සහ ඉහළ පෙළේ ආපන ශාලාවල MSG භාවිතය ඉතාම අල්ප වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. MSG භාවිතය හානිකර දෙයකට කියලා මම දකින්නේ ඒකට ඇඩික්ට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වීමයි. දීර්ඝකාලීනව MSG සහිත ආහාර ගන්න කෙනෙකුට MSG නොමැතිව ආහාර ගන්න වුණොත් ඒක රස දැනෙන්නේම නැති තරම්. ඊළඟ දේ තමයි MSG වල සෝඩියම් වැඩි නිසා ඩයබටික් පේෂන්ට් කෙනෙක් ඉන්නවා නම් MSG භාවිතය අඩු කිරීම හෝ ආහාරයට නොගැනීම වඩා යෝග්‍යයි. රස වැඩි වෙන්න කියලා MSG වැඩියෙන් පාවිච්චි කරොත් ඒකේ පොඩි හානිකර පැත්තකුත් තියෙනවා. සෝඩියම් වැඩි නිසා ශරීර අභ්‍යන්තරයේ වියලීමට ලක්වීමට ඉඩකඩ ඉතා වැඩි. ඉතින් chef කෙනෙක් විදිහට මම රෙකමන්ඩ් කරන්නේ ඇඩිෂනලි MSG කෑම එකකට එකතු කරනවට වඩා ස්වාභාවික අමුද්‍රව්‍ය වල තියෙන ග්ලූටමික් රසයට අපි කෑම වලට එකතු කරන ලුණු වල තියෙන සෝඩියම් එකතු කරලා අර මම කලින් කියපු උමාමි රසය එළියට ගන්න පුළුවන් අලුත් රෙසිපි හදන්න කියලා. ඉතින් කලින් දැනන් හිටියට වඩා MSG ගැන ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම්. මට මග ඇරුණු හෝ ඔයා දන්න වෙනත් දේවල් MSG ගැන තියෙනවා නම් ඒකත් යටින් කමෙන්ට් එකක් දාන්න. අපි හැමෝටම ඒ ගැනත් දැනගන්න. ඒ වගේම ඔයා ඉන්ට්‍රස්ට් ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය කල්නරි සම්බන්ධ තවත් දෙයක් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයාට අවශ්‍ය ඒ දේ ගැන කතා කරමු.